ටෝස්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් සාමූහිකයේ දකුණු ආසියා සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අයත්වන ටෝස්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල්හි දකුණු ආසියා සාමූහිකයේ සහභාගීත්වයේද ඇතිවයි මෙම සමුළුව පැවැත්වුණේ. මෙහි සමාරම්භක අවස්ථාවට රටවල් කිහිපයක සමාජිකයින් විශාල පිරිසක් සහභාගී වුණා. සමාජිකයින් අතර පුද්ගල සංනිවේදන හැකියාවන් හා නායකත්ව ගුණාංග වර්ධනය කිරීමෙහි ඉතා හොඳ අවස්ථාවක් මෙරට වෙසෙන ටෝස්මාස්ටර් සමාජිකයින්ට ලබා දීමත් මෙම සමුළුවේ අරමුණක් වුණා. ටෝස්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් සාමූහිකයේ හිටපු ජාත්‍යන්තර සභාපති ආචාර්ය දිලීප් අබේසේකර ප්‍රධාන දේශනය පැවැත්වුවා. එහි අධ්‍යක්ෂවරයෙකු වන බාල්රාජ් අරුණාචලම් කණ්ඩායම් සාකච්ඡා මෙහෙයුවා. 2014 ලෝක මහජන කතික තරඟාවලියේ ජයග්‍රාහික ධනංජය හෙට්ටිආරච්චිද දේශනයක් පැවැත්වුවා. තරුණ තරුණියන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් ගෝලීය වේදිකාවක් වන අයිසෙක් මෙහෙය වූ ගෝලීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් වන මාධ්‍ය හමුවක් කොළඹ ඔලිම්පික් නිවහනේදී පැවැත්වුණා. විශාලතම වාර්ෂික ගෝලීය තරුණ නායකත්ව උත්සවයේ ලෙස සැලකෙන මෙම සමුළුව ජූලි මාසයේ දින 9ක් පුරා පැවැත්වෙන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. වස්කඩුව සිට්‍රස් හෝටලේදී පැවැත්වෙන මෙම සමුළුවට රටවල් 110කට වැඩි සංඛ්‍යාවක 400කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි. 2030 දක්වා වන අයිසෙක්හි ගෝලීය උපාය මාර්ගික දැක්මද මෙහිදී එළිදැක්වෙනු ඇති. ශනිදා සුපිරි 5000 ලොතරැය වෙළඳපළට නිකුත් කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදී පසුගියදා සිදු කෙරුණා. ශනිදා ලොතරැයි ඓතිහාසික 5000 වන දිනුම් වාරය නිමිත්තෙන් එය හඳුන්වා දුන්නා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙනුයි එය සිදු කෙරුණේ. ශනිදා සුපිරි 5000 විශේෂ දිනුම් මැදීම ලබන මාස 19 වනදා සිදු කිරීමට නියමිතයි. කෝටි 5ක ඉක්මවන සුපිරි දැවැන්ත ජයමල්ල ලක්ෂ 20 දක්වා ඇති සෙසු ත්‍යාග හා සෙකන්ඩ් චාන්ස් විශේෂ ත්‍යාගවලට අමතරව තවත් මුදල් ත්‍යාග පිරිනැමීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ලොතරැයි පත ඉදිරිපස්ස අංක 6කින් සමන්විත විශේෂ අංකයක් සහ අංක 4කින් සමන්විත විශේෂ අංකයක් මුද්‍රණය කර තිබෙනවා. අංක 6කින් උත් විශේෂ අංකය ගැලපීමෙන් රුපියල් 5000ක මුදල් ත්‍යාග සහ අංක 4කින් සමන්විත දෙවන විශේෂ අංකය ගැලපීමෙන් රුපියල් 5000ක මුදල් ත්‍යාග රැසක් ජයග්‍රාහිකින්ට පිරිනැමෙනවා.